බස්නාහිර දිශාවට මුහුණ පාලා තියෙන ව්‍යාපාර අහිතකරද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. බස්නාහිරට අධිපති දේවතාව වරුණ ස්ථාවරත්වය, පරිපූර්ණත්වය හා ස්ථාවර ආදායම් මාර්ග නිරූපණය කරනවා. ඒ වගේම තමයි අධිපති ග්‍රහය සෙනසුරු. ඔබ නිවැරදිව දිශාව පාවිච්චි කරොත් ඔබ වටන්න කිසි කෙනෙකුට බෑ. හැබැයි ඒ වගේම තමයි මේකේ අනිත් පැත්තත්. ඔබ වැරදියට මේ බස්නාහිර දිශාව පාවිච්චි කරොත් ඒකේ නරක ප්‍රතිඵලත් ඒ වගේම තමයි. අනිත් දිශාවට සාපේක්ෂව බස්නාහිර දිශාවට මුහුණ පාලා තියෙන ව්‍යාපාරවල වර්ධනය ටිකක් මන්දගාමී. නමුත් ඔබ කැපවීමෙන් වැඩ කළොත් ස්ථාවර ආදායම් මාර්ගයකට දීර්ඝකාලීනව හිමිකම් කියන්න පුළුවන්. තොග වෙළඳාම, ඒ වගේම නිෂ්පාදනාගාර, කර්මාන්තශාලා, බර යන්ත්‍රෝපකරණ සම්බන්ධ ව්‍යාපාර, ඒ වගේම ගබඩා, අධ්‍යාපනික ආයතන, ඒ වගේම තමයි යම් යම් උපදේශන සේවා සපයන ව්‍යාපාර සඳහා තමයි බස්නාහිරට මුහුණ පාපු ව්‍යාපාරික ස්ථාන වඩාත්ම සුදුසු වන්නේ.